මම අද ගියා ලර්නකා තියෙන පනරමේනි පල්ලිය බලන්න. ඉතින් මේ පල්ලිය මෙහෙම පෙවුනාට ඒක යට තියෙන කුඩා ගුහා පල්ලියක්. ඉතින් ලෙඩ සුව කිරීමේ හාස්කමක් තියනවා කියලා කියනවා. ඒ කාලේ ඉඳන්ම මේ ගුහාව ඇතුලේ වන්දනාමාන කරලා තියෙන දේවමෑණියන්ගේ පින්තූරයක් මෙතන තිබිලා හමු වෙලා තියෙනවා. ඉතින් වෙන රටවල් වලින් ඒ කාලේ ආගම්වාදී ප්‍රශ්න තිබිලා තියෙනවා සයිප්‍රස් එකේ. එතකොට තමයි මේ ගුහා ඇතුලේ වන්දනාමාන කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙලර්නකා ඉන්නවනම් අනිවාර්යයෙන් මේ පල්ලිය කියලා බලන්න. ඒ පල්ලිය යට තියෙන කුඩා ගුහා පල්ලියක්. ඉතින් මම උඩ විස්තර ඉල්ලා තිනවා ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න. ඉතින් හරි ලස්සන පල්ලියක්. මම ඉතින් ගිහිල්ලා බලලා අද වහලා පල්ලිය. ඒ උනාට මං කිව්වා මට පොඩ්ඩක් කරලා දෙන්න. මට මේ පොඩි වීඩියෝ එකක් ගන්න කියලා. එයාලා ඊට පස්සේ කැමතිලා තමයි මට මේ පල්ලිය ඇරලා දුන්නේ වීඩියෝ එකක් ගන්න කියලා. ඉතින් යාලා හරි කැමති වුණා වෙනට කෙනෙක් ඇවිල්ලා මේ වගේ වීඩියෝ එකක් අරගෙන මේ වගේ විස්තර දානවාට. ඉතින් මම හිතනවා ඔයගලන්ට පහසු වෙයි කියලා. අනිත් දවසේ පල්ලියට මේ විස්තර දැනගෙන ගියාම ඔයාලට පහසු වෙයි. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න මේ ගුහා පල්ලිය ඇතුලේ තියෙන අන්තිම වීඩියෝ එකේ අන්තිම කොටසේ තමයි.